හල්ලෝ යාළුවනේ මේ තියෙන වත්තල පික්මයි පෙට් එකේ බෝඩින් සෙන්ටර් එක මේක තමයි අති විශාල බෝඩින් සෙන්ටර් එකක් හදන්න ගෲමින් සලෝන්ස් තුනක් හදන්න පෙට් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් හදන්න 2024 අවෝඩ් විනිං කම්පැනි එකක් කරන්න 2025 අවෝඩ් විනිං කම්පැනි එකක් කරන්න ආරම්භ වෙච්ච තැන මෙන්න මේක තමයි පික්මයි පෙට් එකේ වත්තල ෂෝට් ටර්ම් පෙට්ස් ලගේ බෝඩින් සෙන්ටර් එක සුපරින්ටන් මහත්තයා හවස එනවා රෑ 10 මාරට කොහොමද බව්වන්ගේ සැපදුක් වතුර මාරු කරලා තියනවද ඒගොල්ලන්ගේ කූඩු ක්ලීන් කරලාද තියෙන්නේ රෑ කැම දුන්නාට පස්සේ ඒගොල්ලෝ කක්කචු දාන්න එළියට දැම්මද ඒගොල්ලන්ව ඒගොල්ලෝ සේෆ්ද ඉන්නේ දුකෙන්ද ඉන්නේ කියලා බලන්න ඕපදූප බලන්න තමයි ඔය සුපරින්ටන් මහත්තයා ඉන්නේ එයාර කලින් හිටියේ රියා මේ ඉන්නේ ජොසිත් නිතර පොඩි කාලේ ඉඳන්ම බෝඩ් වෙන්න ආපු බව්වෙක් තමයි ඉතින් මේගොල්ලෝ ඔක්කොම හරි ආදරයෙන් බොහොම නිවි සැනසෙල්ලේ ඒගොල්ලන්ගේ ගයක් වගේ ඉන්නවා ඉතින් මේක බෝඩින් සෙන්ටර් එකක් නේ ගයිස් ඉතින් අනිවාර්යෙන් අපිට කේජ් කරන්න වෙනවා මේ ඔක්කොමල්ලව එකට තියන්නත් බෑ ඉතින් මේගොල්ලෝ ලාර්ජ් බ්‍රීඩ්ස් ඉඳලා පොඩ්ඩක් තරහ ගියොත් එහෙම පලියක් දාගන්න පුළුවන් මේ ඉන්නේ රියාගේ පුතා හරිම දඟමල්ලක් බුලි කෙනෙක් වුණාට හරිම අහිංසක බව්වෙක් ඉතින් අපි මුළු කේජස් ඔක්කොටම තීන්ත ගෑවා ඉතින් මෙයාත් හොම්බානින්න ගිහිල්ලා තීන්ත ටිකක් මූණේ ගාගෙන ඉන්නේ මෙයා දැන් ගොඩාක් කල් ඉඳලා මම හිතන්නේ මාස 4ක් 5ක් විතර අපිත් එක්ක බෝඩ් වෙලා ඉන්නවා අපේම දරුවෙක් වගේ තමයි හොඳට කනවා හොඳට බොනවා ෆුල් ෆන් එකේ ඉන්නවා මේ පේනව නේද මේ මොකද ටොංග පංචිය ඉතින් කොහොම හරි බුලිස්ලාද ඔක්කොමල්ලා බෝඩ් වෙනවා වත්තල ෂෝට් ටර්ම් බෝඩින් සෙන්ටර් එකේ ඒගොල්ලෝ ගොඩාක් කල් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපි නිගම්බෝ වලට යවනවා මොකද නිගම්බෝ එක ගොඩාක් විශාලයි කූඩු 80කට එහා තියෙනවා පොඩි අයට වෙනම ඉන්න ලොකු අයට වෙනම නිදාසේ ඉන්න කෑම පොඩි අයට වෙනම විදියකට හැදෙන්නේ ලොකු අයට වෙනම විදියකට හැදෙන්නේ ඔන්න ওই විදියට තමයි අපි ප්‍රොෆෙෂනලි බෝඩින් සෙන්ටර් එක පවත්වාගෙන යන්නේ එහෙනම් කොල්ලෝ අපි ගියා